ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේලාව සියලු දෙනාටම. අද දවස ලෝකවාසී ලක්වාසී සියලුම බෞද්ධ ජනතාවට විශේෂ වූ දවසක්. එසේ වීමට හේතුව වන්නේ බෞද්ධ ජනතාවගේ ශාස්ත්‍රවරයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම සිදු වුණේ අද වැනි වෙසක් පොහොය දවසකයි. ඉතින් මේ තෙමගුල බෞද්ධ ජනතාව විසින් පැතිසිතින් සමරනු ලබනවා. ඉතින් මේ තෙමගුල නිමිති කොටගෙන ලක්වාසී බෞද්ධ ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ වූ කටයුතු සංවිධානය කර තිබෙනවා. වෙසක් කලාප, තොරන්, දසල ආදී විවිධ කටයුතු අපිට අද දවස පුරාවටම දිවයින පුරාවටම දැක ගන්නට පුළුවන්. ඉතින් මා මේ මොහොතේ රැඳී සිටින්නේ යටගම ශ්‍රී නාගමනාරාම පුරාණ විහාරස්ථානයේ වෙසක් කලාපයේ අසලයි. මේ වන විට වෙසක් කලාපයේ නැරඹීම සඳහා විශාල ජන සංඛ්‍යාවක් පැමිණ සිටිනවා. ඉතින් තවත් සුළු මොහොතකින් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ සුරතින් වෙසක් කලාපය විවෘත කිරීමට නියමිතයි. ඉතින් අද දවස පුරාවටම මෙම වෙසක් කලාපයේ තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට බලාපොරොත්තු වෙමින් දැනට සමුගන්නම්. මම ශකිරායි ලඟපෙත්න. ශ්‍රී නාගමනාරාම පුරාණ විහාරස්ථානයේ වෙසක් කලාපයේ සිට